හෙල්පින් හෑන්ඩ්ස් කමියුනිටි අපි 2025 වර්ෂයේ ලංකාවට බලපෑ දිට්වා සුලිකුණාටුවෙන් පීඩාවටපත් අපේම සහෝදර ජනතාවගේ පවුල්වල දරුවන්ට පොත්පත් සහ පාසල් උපකරණ ලබා දෙන්න තීරණය කළා. ගම් අතුරින් ආපදාවට ලක් වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව බඹරේ වසම ගමෙත් පාසල් දරුවන් රැසකට 2026 පාසල් වර්ෂයට අදාළ පොත්පත් ලබා දෙන අපි තීරණය කළා. රාජාංගනීය ජලාශයේ කලාඔය ආශ්‍රිතව ගම් අතුර තත්ත්වයන්ට මුහුණ දුන්න ගිරිබාව බඹරේ ගමේ දරුවන්ව අපට සම්බන්ධ කරලා දුන්න දිනෝෂි සහෝදරිය එක්ක මුලින් කතා කරගත්ත වෙලාව වෙනස් වුණත් කොහොම හරි අපි රෑ 10 වෙනකොට බඹරේ ගමට ළඟා වුණා. අපේ ප්‍රමාදයේ හේතුවෙන් අපි අරංගිය තෑගි මේ දරුවන් අතර ඒ මොහොතේම බෙදලා දෙන්න නොහැකි නිසා අපි එනතෙක් රැඳී සිටි පිරිස සමග සුහද පිළිසදරකින් පසු දරුවන් වෙත සංකේතාත්මකව පොත් බාර දී ගමේ පාසලේ විදුහල්පතිනියට සහ දිනෝෂි සහෝදරිය වෙත පොත් සහ පාසල් උපකරණ බෙදා දීමේ වගකීම බාර දෙනු ලැබුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ හොඳට ඉගෙන ගනී කියලා. හොඳට ඉගෙනගෙන හොඳ පුරවැසියෝ විදිහට රටට සේවයක් කරයි කියන එක බලාපොරොත්තු වෙනවා. දුක දන්නා පිරිසක් වශයෙන් අපේ දරුවන්ගේ දුක බලලා අද දින මේ ස්ථානයට පැමිණුණ මේ සත්කාරක කණ්ඩායම මම හිතන්නේ අපේ මගේ හිතවත් සහෝදරියගේ දියණියගේ හිතවත් යාළුවන් පිරිසක් ඇවිත් තියෙන්නේ. මේ දරුවන් වෙනුවෙන් හා දෙමාපියන් සියලු දෙනා වෙනුවෙන් මාගේ ආදරණීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන අතර එයාලගේ කිසිදු කරදරයක් නැතුව අද දින ගමන අවසන් කරන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර සුබම සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න වැරදුනා ප්‍රාර්ථනා කරනවා. අතර කාපට් එකක් දාලා දුන්න පාරක් ඔය කාපට් එක ගැලවිලා ගිහින් ගම් අතුරින් අවරෙන් වෙච්ච අපේ සහෝදර දෙදෙනාගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයේ නැකාසිදු වණ්ඩ ඒ කරන සත්කාරය වෙනුවෙන් ඒගොල්ලෝ යම් ත්‍යාගයක් වශයෙන් ආධාරයක් වශයෙන් ගෙනලා තියෙනවා යම් පොත් ප්‍රමාණයක්. ඒක දැන් අපිට අද මේ වෙලාව ඒ බිලා දෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේක මේ ටීචර් එක එකතු වෙලා ඒක පොත් එක අවශ්‍ය වසරවල වලට වෙන් කරලා ලබා දෙන්න කටයුතු කරනවා. අපේ දිනෝෂි මේ ගමේ අපිත් එක්ක ඉගෙන ගත්ත අපේ සහෝදරිය අපේ යාළුවෙක්. ඉතින් අපි අහලා බලලා කොහොමද අපේ මොනවද කරන්න ඕන කියන විස්තර ටික කතා කරගත්තාම අපිට අද මේ මෙතනට එන්න මේ මඟ පෙන්වුවේ දිනෝෂි. අපිත් එක්ක එකතු වෙලා ඉන්න තවත් බොහෝ පිරිසක් ඉන්නවා. දැන් අපි අද මෙතන 4 දෙනා ඉන්නේ. ඒ වුණාට අපි දන්න අඳුරන අපේ සංගමයට සම්බන්ධ වෙලා වැඩ කරන මේ මිනිස්සු වෙනුවෙන් තවදුරටත් කැප වෙන්න බලාගෙන එයාලා මහන්සි වෙන බොහෝම පිරිසක් ඉන්නවා. ඒ හැමෝම එකතු කරගෙන අපි මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ 2026 අවුරුද්දේ අලුත් පාසල් වාරය වෙනුවෙන් අපි එකතු කරගත්ත තෑගි මේ දරුවන්ට අරගෙන ආවා.